ඊයේ මං හදපු කහබත් එකේ රෙසිපි එක තමයි මම අරගෙන ආවේ. මේක නම් මාරම සුවඳට තිබ්බා. ඉතින් කොහොමද මම මේක හදාගත්තේ කියලා බලමු. ඉතින් හරිම ලේසි මේ බත් එක උයා ගන්න. සම්බහාලේ බත්, කීරි සම්බහාලේ බත් එක තියෙනවා නම් ගොඩාක් රස වෙනවා අනිවාර්යෙන්ම. මම මුලින්ම සුදු ලූණුයි, කරදමුංගුයි, කරාබු නැටි මේ විදියට අරගෙන කොටලා පැත්තකින් තියාගත්තා. ඒ ටික ලෑස්ති කරලා මම ලූණු බෑයක් ඒ වගේම කරපිංච ටිකකුයි රම්පෙ ටිකකුයි ලෑස්ති කරලා තියලා භාජනයක් ලිපේ තියලා ඒකට මුලින්ම පොල් තෙල් ටිකක් එකතු කරගත්තා. ඒකට මම එකතු කරගත්ත අබ කුඩු තේ හැඳි කාලක් වගේ වෙන්න. අබ කුඩු චුට්ටක් තෙලේ ටෙම්පරාදු වෙනකොට මම මේකට එකතු කරගත්ත කරපිංච ටිකයි රම්පෙ ටිකයි. ඒ දෙකත් එකතු කරගෙන මේක චුට්ටක් මම කලවම් කරගත්තා. කලවම් කරගෙන මේක චුට්ටක් ටෙම්පරාදු වෙන්න තිබ්බා. ටෙම්පරාදු වුණාට පස්සේ මම මේකට අර කොටලා තියාගත්ත සුදු ලූණු කරදමුංගු කරාබු නැටි ටික එකතු කරගෙන මෙන්න මේ විදියට ඒකත් හොඳට මම කලවම් කරගෙන ටෙම්පරාදු වෙන්න දෙනවා. ඒක ටිකක් වැඩිපුර වෙලා ටෙම්පරාදු වෙන්න දෙන්න ඕනේ. ටෙම්පරාදු වෙන්න මේ වගේ කලවම් කරගත්තා. ඒ අතර මම අර කපලා තියාගත්ත ලූණු ටිකත් මේකට එකතු කරගත්තා. ඉතින් සමහර අය නම් ඉඟුරු දාලත් සුදු ලූණු කොටනවා. ඉඟුරු සුදු ලූණු දෙකම දාලා මම සුදු ලූණු විතරයි එකතු කරගත්තේ. ඉතින් මේ ටික ඔක්කොම හොඳට ටෙම්පරාදු වෙන්න දෙන්න ඕනේ ටිකක් වැඩිපුර වෙලා. ඒක ටෙම්පරාදු වෙන අතරෙත් ගිතෙල් තේ හැඳි භාගයක් මම එකතු කරා. ඔයාලා ගාව ගිතෙල් නැත්තම් ඔයාලට පුළුවන් බටර් ටිකක් එකතු කරගන්න. නැත්තම් නැතුව වුණත් හදන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ ටික හොඳට ටෙම්පරාදු වෙන අතරේ මම මේකට එකතු කරගන්නවා කහ කුඩු තේ හැඳි භාගයක් වෙන්න එකතු කරගන්නවා මම ගත්ත බත් ප්‍රමාණෙත් එක්ක. ඒ වගේම ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක් එකතු කරගෙන 3-5 තේ හැඳි කාලක් එකතු කරගෙන මේ වගේ හොඳට මේ ටික මම කලවම් කරගන්නවා. කලවම් කරගෙන මම මේකට හොදගත්ත හාල් ටික එකතු කරගත්තා. හාල් ටික මම කලින්ම හොදලා පෙඟෙන්න තියලා තිබ්බේ විනාඩි 20ක් විතර. මේ වගේ මම හාල් ටික එකතු කරලා ඒකත් හොඳට කලවම් කරගන්නවා. හාල් වලත් වතුර යාන්තමට තිබ්බ මම වතුර ඔක්කොම බේරලා ගත්තේ නැහැ. ඒ වුණාට අවුලක් නැහැ. මේ වගේ එකතු කරගෙන ඒ ටික ඔක්කොම හොඳට කලවම් කරගත්තට පස්සේ මම මේකට එකතු කරගන්නේ පොල් කිරි. මේක ගොඩාක් උකු පොල් කිරිත් නෙමෙයි, ගොඩාක් දියාරු පොල් කිරිත් නෙමෙයි. ඉතින් ලුණු කුඩුත් මම එකතු කරගෙන මේ ටික ඔක්කොම කලවම් කරලා තමයි මේකට පොල් කිරි එකතු කරගන්නේ. ඉතින් සමහර අය අහනවා උකු පොල් කිරිද එකතු කරන්න ඕනි කියලා. එහෙම එකක් නැහැ. ගොඩාක් උකු පොල් කිරි ඕනේ නැහැ. සාමාන්‍යයෙන් අපි ගෙදර ගාන පොල් ගෙඩියෙන් ගන්නවා නම් දෙවෙනියට මිරිකන කිරි ටික එකතු කරත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ වගේ ඔක්කොම කලවම් කරගත්තට පස්සේ තමයි මම මේකට පොල් කිරි එකතු කරගන්නේ. පොල් කිරි එකතු කරගත්තට පස්සේ ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් බත ඉදෙන්න තියන වතුර ප්‍රමාණය තියන්නේ. අන්න ඒ වතුර ප්‍රමාණයට තමයි අපි මේකට පොල් කිරි එකතු කරගන්නේ. ඉතින් මේක රයිස් කුකර් එකේ වුණත් ඔයාලට හදා ගන්න පුළුවන්. මේ විදිහට ටෙම්පරාදුව හදාගත්තට පස්සේ මේක එහෙම් පිටින්ම රයිස් කුකර් එකේ තියලා උයා ගන්න පුළුවන්. ඔයා රයිස් කුකර් එකේ උයන කෙනෙක් නම්. ඉතින් මතක ඇතුව සාමාන්‍යයෙන් අපි බත උයන ගින්දරේ තියලා උයා ගන්න. ගින්දර වැඩි කරගන්නේ නැතුව. ඉතින් වහලා මම බත උයා ගත්තා. ඉතින් විනාඩි 10ක් විතර ගියාට පස්සේ මම හිමින් සැරේ පියන ඇරලා බත් ටික පොඩ්ඩක් කලවම් කරගත්තා. අර අපි කූරු ගානවා කියන්නේ. අන්න ඒ වගේ කලවම් කරගෙන මම මේක ආයෙමත් වහලා බත් ටික ඉදෙනකන් උයා ගන්නවා. ඉතින් ওই විදිහට තමයි මම කහබත් එක ලෑස්ති කරගන්නේ. ඉතින් ඉස්සර නම් මම හිතන් හිටියේ කහබත් උයනවා කියන්නේ බත ලිපේ තියලා කහ ටිකක් දානවා කියලා. ඉතින් උයන්න ඉගෙන ගත්තට පස්සේ තමයි මම එක එක ක්‍රම වලට කහබත් උයන්න ඉගෙන ගත්තේ. ඉතින් අනිවාර්යෙන් ඔයාලට පුළුවන් මේ රෙසිපි එක try කරලා බලන්න. හැමදාම වගේ try කරලා බැලුවොත් රස මට කියන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. මම එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.